ඇත්තටම කිව්වාගේ ඇත්තටම අද දවස කවද තියෙනවද මතක නැහැ කීවෙනි ඩේ එකද කියලා. කොමරි අද උදේ අපි යනවා අපේ අලුත් ක්ලයන්ට් කෙනෙක්ගේ ෆස්ට් පළවෙනි දවස් වැඩේට. සෝ ඉතින් පොඩ්ඩක් කොල්මින් එලි කඩවල තියෙන්නේ මිග්ගලන් හැමෝම දන්න ලෙගසි බ්‍රෑන්ඩ් එකක් ලංකාවේ ටොප් 10 names අතර ඉන්න බ්‍රෑන්ඩ් එකක්. ඉතින් ඒගොල්ලන්ගේ අද තමයි ෆස්ට් ඩේ අපි වැඩ පටන් ගන්නෙ. ඉතින් අද ගිහිල්ලා මොකද වෙන්නේ කොහොමද ඒක වෙන්නේ කියලා අපි බලමු. අද වෙන්නේ මාර ඉන්ටරෙස්ටිං වැඩක්, ඉන්ටරෙස්ටිං ප්ලෑන් එකක් වැඩක්. මෙසත් ෆොටෝ ගන්න. මම බෙන්නන්න. Chikis gana carburetor. Dan isali tamai lokku වැඩේ කරන් තින්නේ. lokku approach nanti. මට විශේෂයෙන් කියන්නේ මොකද මේ ස්මැක් කියන බ්‍රෑන්ඩ් එක හදාගත්ත මම හිතුවා පළවෙනි සේවකයා අදටත් මම වැඩ කරනවා කියලා. ඒ කැලේ පටන් ගන්න. ඒ කැලේ අදටත් පටන් ගන්න කියලා පටන් ගන්න. ඊට පස්සේ මම දුර කබල හදුවා හැකිද? අන්තිමට මේ ඉවර ගන්න ඕනේ මේ වගේ ශ්‍රී ලාංකික නිෂ්පාදනයක මෙච්චර අතර ගන්න කින්න තිබ්බෙක් ගැන සන්තෝෂ ආඩම්බරේ. කට්ටිය වැඩ. මම වැඩ කරනවා ගත්තද නෑ? කුමොත් නිසත් ඔය ඉක්මනට ඉවර කරපම් මට යන්න. මේ කුමෝක්ගේ thumbnail හදනවා නිසත් බැනුම හදලා දෙන්නේ හද වෙනවා. හදාගන්නේ මම ඒ ඇසි WhatsApp storage දෙන්න මම laptop වල ලවුට් මම ෆෝන් එක ගහන්න ඕනි වන් ගන්නේ 1 TB වත් තියෙන්න ඕන. නැත්නම් iPhone නොගහ ඉන්න ඕන. 1 TB තියෙනවා. තියෙනවා ගන්න මම මේ ගහන්න 1 TB දෙන්න ඕන. නැත්නම් මෙමරි කාඩ් එකක් ගන්න දෙන්න ඕන මේක. ඇත්ත සාදි බලන්න මේව බලන්න. ඔලේ ගන්න බෑ. බලපන් මේ ගහන්න හිතන පොළොවේ. ගැව්වා. කො අපේ ෆොටෝස් පෙන්නන්න. තියෙන්නේ ෆොටෝස්. ඉස්තු මේ යසෙමි. අනේ මම් බලා. ඒ කියන්නේ කඳුලයි පවසන්නේ සංගේ ආදරේ අද මම 12:05 වෙලාව. මෙන්න අපිට යවන්න විදියක් නැහැ නිසාඩ්ව ගෙදර. මොකද හෙට ක්ලයන්ට් දෙන්න ඕනේ ෆොටෝස් ටික තාම දීලා නැහැ. ඉතින් බිම තියාගෙන එඩිට් කරනවා. homework tough homework ජීවිතය really tough. දැන් ඔන්නේ අරුත්. good morning today. good morning කරලා නෑ මම දාන්නේ ඉගේ වෙලාවට. අද 15th day කියන්නේ පොඩි achievement එකක් නෝ. so අද තියෙන්නේ ඇත්තටම අද මම උදේ පාන්දර ඔෆිස් ගියේ නැහැ. මොකද ඊයේ වැඩ ඉවර කරද්දි උදේ 5 විතර වුණා. ඉතින් පොඩ්ඩක් නිදා ගන්න තෝරන කියලා ඉතලා පොඩ්ඩක් 10 වෙනකන් නිදාගත්තා. ඉතින් now I'm heading to home. දැන් යන ගමන් ඉන්නේ ඔෆිස් එක ළඟ ඉන්නේ. ඔෆිස් එකට යන්න කලින් මට පොඩ්ඩක් බැංක් එකට යන්න තියෙන පොඩි චෙක්ස් වැඩකට. ඉතින් අද දවස ගෙවෙන්නේ කොහොමද කියලා අපි බලමු. අද මේන්ලි ගොඩක් ඔෆිස් එකේ ඉඳී මොකද other film interview client proposal meeting එකක් තියෙනවා. ඉතින් ඒක අද දවස් වලට කොහොමද වෙන්නේ කියලා බලමු. The link switch out shared no. So every week we'll make how's the static plan week by week we'll create the
මේ vlog එක කවුරු හරි ඔයගොල්ලන්ගේ ඔෆිස් එකට හයරින් කරනවා නම් මේ වගේ মালටි ටාස්කින් කොල්ලෝ ගන්න හැදගෙන ඔපරේෂන්ස් කරනවා account managing කරනවා graphic designing කරනවා ඒක විතරක් කරනවා. ඒකට පික්සල් පේනවා. බයිට් කරනවා කන්ට්‍රෝල් J. අපි දැන් ආවා CSFM එකට අපේ අර කොන්සන්ට්‍රේටඩ් වැඩක් කරන නිසා වැඩේ ආටිස්ලා ටිකක් මීට් වෙන්න මාර්ග තැගොන්ඩේ කවන්නේ මම නෙවෙයි ආටිස්ට් ටික ලස්සනද අපි ඒගොල්ලන්ව ගිහිල්ලා මාත් එක්ක as usual ජනිත පාවනිරකම තමයි ඉන්නේ අපි ගිහිල්ලා සිරස ඇතුලේ බලමු මොකද්ද ඉක්පන්න කරලා ඕනේ තව වැඩක් තියෙනවා නේ සිනමා ග්‍රෑන්ඩ් එකේ YFM එකට ආවා YFM කියන්නේ CS broadcasting unit එකට මම දන්නේ මට මේගොල්ලන්ව පෙන්වන්න පුළුවන්ද කියලා මේක පොඩ්ඩක් චෙක් කරලා පෙන්වන්න පුළුවන් නම් සෙප්තැම්බර් මාසේ මුල වෙන්න යන වැඩක පොඩි ඩිස්කෂන් එකකටයි පොඩි දේවල් ටිකක් කරගන්න තමයි අපි ආවේ අර මේ vlog එක කරන එක සිංහලෙන් කරන් යන්න කියලා මට 3-4 දෙනෙක් කිව්වා මොකද වල ඔඩියන්ස් එක ටච් කරන්නේ ලංකාවේ කට්ටිය නිසා කියලා. බලමු මේක සමහර වෙලාවට සමහර දේවල් ඉංග්‍රීසියෙන් කියන එක ලේසි. බට් සිංහලෙන් කියන එක බට් කියන්න බෑනේ. එහෙම රෂ්‍යන් නැති වෙන්නේ. සිංහලෙන් කතා කරනත් එක පැත්තකට නැචරල්. ඉතින් අද බලමු මොකක්ද ඒකට හොඳ එන විදියට කරමු. දැන් වෙලාව 7:00යි. තව අපි ක්ලයන්ට් කෙනෙක්ගේ වැඩකට ආවා. ටක්ස් සිලෝන් එකට ටක්ස් එකේ වැඩේ කරලා ඉවර කරලා තව වැඩ ගොඩකට යන්න තියෙනවා. දබඩ රෂ් එක යන දවසක්. ඒක තමයි මම මේ විලින් එකට අඳින්න අවුට්ෆිට් එක. යට කෑල්ල නැහැ උඩ විතර. ඒක මාන්නේ. අද සුපුරුදු විදියටම රෑ 12යි. අද පොඩ්ඩක් පැය දෙකක් විතර කලින්. දවසේ වැඩ ටික ඉවරයි. හෙට උදේම ආයෙ වැඩ පටන් ගන්න තියෙනවා. ඉතින් අපි සයින් ඔෆ් වෙනවා දැන් වෙලාව. මේ අද වැඩ ඉවරයි.